Hello guys, කොහොමද සාදම් පියන්නවා SL පසියා ගේමින් YouTube channel එකට. guys මම අද ගෙනල්ලා තියෙන්නේ තුම් සහෝර එකේ වීඩියෝ එකක් guys. අපි මේකේ කරන්න හදන්නේ තුම් සහෝර කියන ගේම් එක ගන්න තමයි හදන්නේ. ඉතින් වෙන දෙයක් කරන්නේ නැහැ නේද? අපි මේක ඉතින් මොඩ් දෙක තෝරගමු ඉතින්. ඉතින් මම සාමාන්‍යයෙන් ඉතින් ඔය හොඳ මේකක් තමයි තෝරගන්නේ ඉතින්. එකේ නම් ඉතින් පොඩි දෙයයිනේ කරන්න තියෙන්නේ. එකේ පිළිම ටික හොයාගන්න විතරයි තියෙන්නේ. දෙකේ තියෙනවා පිළිම ටික හොයලා ඒවා ගිනි තියන්නත් තියෙනවා. මොකයි ප්‍රශ්නේ. හොඳද? අපි මේකේ පළවෙනි මැප් එක තෝරගමු. මැප් එක අනේ මම දෙක දන්නේ නැහැ. පළවෙනි එක තෝරගමු. ඩේ තුම් සහෝරු ඉන්නවා. අර මෝරත් ඉන්නවා මට උගේ නම් මතය නෑ අනේ. අර තව සෙට් එකක් ඉන්නවා කින්න. අර මෝරට කකුල් හතර ආපු එකයි අර කිඹුලට ප්ලේන් එකක් සෙට් වෙච්ච එකයි ඉන්නවා ඉතින්. හරි අපි යන් ගියානේ මැච් එකට. ගේම් එකට ගියානේ. මේකේ මැප් එක තියෙනවා මේ මම දැක්ක දක්ෂයා අයියත් ගහලා තියෙනවා මේක මේ ඒත් එයාගේ කේ මේ මැප් එක තිබ්බේ නැත්තේ කොහෙද අනේ මන්ද මේ එයා මොකද එහෙවි කියන මට හරියට මතක නැහැ මේ දැන් මේක රෙකෝඩ් කරලා දීට දවස් දෙකකට විතර මෙහෙ රෙකෝඩ් කරන්නේ මම ඒක නිසා ඒක මතක නැහැ මට මොකක්ද තිබ්බද කියලා හරි කියනවා ඉතින් තුම් සහෝර් තුම් හරි මෙන්න මේ මැප් එක තියෙන නිසා පට්ට ලේසි මම මේක එක සැරයක් ගේම් එක ගැහුවා අයියෝ මේ තුම් සහෝරයා හරි ගියා හරි දෙයියෝ දුන්නා වගේ පිළිම දෙකක් තියෙන එක ළඟ ඒක නයි ඉතින් වාසියක් නැත්නම් එපා වෙනවනේ අනීති අයියෝ මේ ගිනි කොටවල් හොයන්න ගියාමයි එපා වෙනවා ඉතින් මේ පොල්ලෙන් කරන වැඩේත් මම කියා දෙන්න ඉස්සරහ තියෙන පොල්ලක් ඒකෙනෙත් කරන වැඩේ මම කියා දෙන්න ඊට ගන්න මේ වැඩේ කරගෙන ඉන්නකො අයියෝ ආපහු තුම් වෙනවනේ ඉතින් තුම් වාඩ වෙන වැඩ නෑනේ තූද තුම් දානේ මන්ද තුම් හරි මොකා හරි තු කියද්දීනේ හාතල් මේ පිළිම ගම් අඩු ගසුත් පෙරලනෝ නේද කොතොට හෙන ගහන්න ඕ ගස් පෙරලන්නේ මහල් බල්ලෙක්නේ ඕ ගස් පෙරලවම් බලන්න ආය කොනවතෝ අඩ අහිංසක මුණක් වගේ මිහිනා වෙලා ඉන්නේ පොර හැබැයි පොඩ්ඩක් පොර දරුණුයි මොකයි ප්‍රශ්නේ හරි මේ පොට් ලී කොටන් අර ගහ බේස්බෝල් බැට් වගේ එකක් තියෙන ඉතින් ඒවත් අපි ඒකින් කරන වැඩේත් මම කියා දෙන්නම් මුලින්ම මේ ළඟ තියෙන පිළිම ටික දාගෙන ඉමුකෝ අයියෝ ආපහු තුම් වෙනව නේද අයියෝ තුම් අයියෝ මට නම කියා දෙන ආතල් ඉතින් හට නම් ආතල් ඔයගොල්ලන්ට කොහොමද දන්නේ ඉතින් හරි අපි ඉතින් තුම්ගේ පිළිම ටික අරන් ගිහින් පුච්චමුකෝ මේකේ දක්ෂයා ගැහුවා මට මතකයි දක්ෂයා මට මතකයි ඉතින් කොහොමද මේ දක්ෂයා ගැහුවට දක්ෂයාට මේක ඉවර කරන්න බැරි වුණා මම මේකේ ෆුල් ගේම් ප්ලේ එක තමයි දෙන්න ඉතින්නේ එච්චර වෙලා නම් යන්න තේද විනාඩි 8ක් වගේ යයි මම කලින් කරගෙන මේක ගහලා ඉවර කරා ඒක තේරෙන විනාඩි 8යි ගණන් ගියේ ඒ පට්ටි මේ මැප් එක තියෙන නිසා ඒ සහෝර නැතනක් තියෙනවනේ ඒ මොකද්ද මේ පෙට්ටිය ඇස්සට ගියම ඔය හැංගෙන ඉතින් ඔයගොල්ලන් පේනත් තුම් සහෝර ඉන්නවා මූ හැබැයි අපිට ඇටැක් කරනවා ඊට වෙන්නේ ඇටැක් කරනවා ඕක පිටි ඉවරිච්චා අපි මරනවා ඉතින් ටැප් ටු ප්ලේ මොකද්ද එකක් තිබ්බේ එන්නේ එක බලන්න ඕනේ ඒකේ බුවන් පස්සේ ඒ සැරේ ඒක නැති වෙනවා සහෝර යනවා අය ප්‍රශ්නේ උටත් මේ වෙන්නේ අඩ නෑනේ අපෝ පිළිමයක් දීපන් ඔය ළඟ තියෙනවා පිළිමයක් මැප් එකේ පේනවා අනේ පිළිමේ කොයිද අර පිළිමේ හම්බුණා දැන් ඉතින් ගිනි මැලයක් හොයන්නේ ගිනි මැලේ තුල ළඟ පේනවා ආපහු සහෝර කාරය එනවනේ ඉතින් ඊළඟ මේ සහෝර ඉගෙනුනේ මැප් එක නැතුවම ඉතින් උක බලන්න බෑ කියන්නේ මෝ ටික වෙලාවක එළෝ එක සැරේ නැති වෙනවා වගේ සීන් එකක් වෙනවා ඒ තමයි වෙන්නේ ඉන්නේ සහෝර ගලන් පින්විත් නේ ඒගොල්ලෝ දැන් දකින්න නැති ඒ තමයි සහෝර කොල්ලා ලී කොටයක් තනිකර ලී කොටයක් වෙලී කරා අයියෝ ආයි පිළිම නැද්ද අනේ පිළිම මේ මොකද ඒක ගස් පෙල්ලන්නේ අනේ පිළිමයන් දෙන්න ගින්නක් තියෙනවා හැංගෙන තැනක් තියෙනවා මැප් එකේ නම් ඒත් පිළිමයක් නැහැ ඔය ප්‍රශ්නේ දෙරි ආපහු තුම් ආවා ගියාකෝ අයියෝ මෙතන කොටුවේ ඉද්දන්නෙත් නෑ සහෝර එපු ඉතිහාසයෙන් කියපන් කාගේ ඒක බලුවටනේ අපෝ ඉතිහාසයෙන් එන්න ඔට්ටු නෑ ඒක කැතම් වැඩ හොඳද ඉතිහාසයෙන් එන්න හරි මගේ කාඩ් එක ගියා මට හරි වේදනයි හරි ඔයාලට අහුවෙලා හරි පෙන්නන්න බෑ ඉතින් නැත්නම් වැඩක් නෑනේ අපි පොල්ලෙන් කරන වැඩෙත් පෙන්නමුද කොහෙද සහෝර කාර්යය වරෙන්කෝ දැන් උඹට දෙන්නේ අපිට හරි කොල්ල එනවා කුම්ල එනවා හරි එන්නකෝ දෙන්න මට සුට් එක
ඔය එන්නේ කොල්ලා. යකෝ මූ ළඟට ඉතින් මොනවද අමුතු වෙනවා. දැන් එක්කනේ ෂොට් එක හම්බුණා. කවුරුත් එක්කයි ඉතින් මට. කවුරුත් අදාළම නෑ. මේක පට්ටීසි ගේම් එකක්. MB 60යිද ඔය දෙන්නේ. එච්චර වෙන්නේ නෑ. MB 50යිද ඔය දෙන්නේ. පොඩි ගේම් එකක් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ගහන්න පුළුවන්. ආතල්ලට ගහන්න පුළුවන් ඉතින්. මේ කොහෙද යකෝ යන්නේ? ඔය කන්ට්‍රෝල් නේ පොඩ්ඩක් ඉතින් ලැගක් යනවා. ඒක ගණන් ගන්න එපා ඉතින් ඔයගොල්ලෝ. ඔහොම තමයි ඉතින්. තේරුම් ගන්න. මේ මම මේක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න බැරි වුණොත් එහෙනම් කමෙන්ට් එකෙන් හරි බලන්න මම ඒකට හරි දානවා. ඉතින් බලන්න මේ පිළිමයක් හම්බුණා නේ ඒ ලින්ක් එකට. ඒරේ පිළිමය තව එකක් තියෙනවා. හරි සතුටුයි. මේ ගින්නට දාලා ඉක්මනට පිළිමය අරන් ගමු. අට මේ පාර නම් පස්සට නෑ මේ මැප් එක තියෙන නිසා පොඩ්ඩක් හොඳයි. මට බලන්න බැරි වුණා මේ මැප් එක මේ ලොක් කරන්න. අය ඔබ ලොක් කර කර හිටියොත් අනිවාර්යෙන් තුම් තුම් සහූර් ගහන එක ගහන. ඔය ඉන්නේ දැන් තුම් 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 ගගා. ඔකත් එක්ක නම් මට පේන්න බැරි ඩයල් එකක් ඔක. තුම් 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 ගාන හැමතිස්සෙම. ඉතින් කරෝයා. අනේ තුම් තුම් අයියේ මට මේ පිළිමේ ගන්න දෙන්න. හරි හරි තුම් තුම් ගියා. අර මැප් එක නැත්නම් අපිට හොයාගන්න බෑනේ. මෙයා එනවද නැද්ද? යම් මැප් එකෙන් තේරුම් ගන්න පුළුවන් එයා. ඒ කියන්නේ මෙයා නැති වෙනවා. එක සැරේ මතුවලා ටික වෙලාවක් අපේ පස්සේ ඉඳලා නැති වෙනවා. ඒ වගේ මේකේ දුවන මේ ස්ටැමිනා බාර් එකක් තියෙනවා මේ. අටෝ ඒ මොකක්ද උනේ? අටෝ තුන් තුන් සහෝරයා එක සැරේ ඉස්සරින් ආව ගියපන්කෝ. බල්ලු වැඩනේ බා. අටෝ ආපහු මේ පැත්තට. ඕ වැඩනේ බා. ඕ හතර අතින් ඉන්නේ තොපි. මොක් ගණින් මේ පිළිමි. බයට දුවන එක බන්නේ ඉතින් මේක මිසික් කරන්නේ. මේ අපේ සිරුවෙන් අඩෝ එහෙම කටියන්නේ. අඩෝ තුන් තුන් බලු වැඩ කරායකෝ. තව එක හાર્ඩ් එකයි තියෙන්නේ. මේ හાર્ඩ් එකෙන් තව පිළිම හතරක් කොට දාගන්න තියෙනවා. මෙතන පිළිම දෙකක් තියෙනවා. පුළුවන් ඒ මෙතන ගින්දරක් තියෙනවා. අතනත් එකක් තිබ්බා. මෙතන එකක් තියෙනවා අර ගොඩගොඩ වල. පිළිම හතර නම් තියෙනවා ළඟ ළඟ. අඩෝ පිළිම පහක් තියෙනවා. ඊ what the hell? පිළිම පහක් තියෙනවානේ. මේ ආපෝ තුන් තුනුත් එනවා. ඒකේ කොට්ටු නෑ හොඳද? පිළිම පහක් තියන්න. අයියෝ තුම් තුම් ඔයාට ඕන නැති රෙද්දක් නෑනේ. හැමතිස්සෙම එනවා. ඔය ඉතින් බේස්බෝල් බැට් වලින් නම් බේස්බෝල් පොළු දාන්නේ මන්ද මොකක් හරි එකක්. එන්නේ ඒ වගින් නම් අපිට ඉතින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉතින්. ඒකක් ළඟ තිබ්බොත් අයියෝ මගේ ඉෂ්ට වෙන බාරයක් අඩු වුණා කියපන්කෝ. අනේ මට වේකින් යන්න ඕනි. තුම් තුම් ආවොත් එහෙම මට කෙලිනවා දැන්. අනේ අර කලින් ඉතින් පළවෙනි මොඩ් එකේ තියෙන මේ පිළිම එකතු කරගන්න විතරයි. මේ දෙවෙනි මොඩ් එකේ තමයි පිළිම එකතු කරලා ගිනි තියන්න තියෙන ආත්මන්න. ඉතින් කිලිම අමාරු වැඩේ කරන එකක්නේ. එනිසා ඉතින් මම කියන්නේ අමාරු වැඩේ කරා. මේ සහෝර්ය ආරය ඔය ඵලයන් කොහකට හරි ගියා. නරුමරු. කොහෙද යකෝ යන්නේ අමංකු. පොඩ්ඩක් ඉතින් බයට පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? ටුම් ටුම් ගගායත් ගියා. බය වෙන්නේ නැද්ද? බය නැහැ ඉතින්. කමක් නැහැ ඉතින්. හරි මෙන්න එක පොල්ලක් කියපන් අර කෝකටත් පොල්ල ගමුකෝ. ආකෝ නෙමෙයි කෝකටත් පොල්ල ගමු. මොනෙත් පිළිම මෙතනනේ. ඒ සහෝර කාර්යය දෙන්න පුළුවන්. අටෝ එනවා නේද මේ පැත්තෙන්? අයියෝ දැන් නම් කෙලවේ වගේ නෑ. කොහොමද පාස් කරගත්තා? මගේ ස්ටැමිනා බාර් එක ටික ෆුල් වෙලා තිබ්බා. නැත්නම් මට ශක බොම්ම තමයි. මට පෙට්ටිය අසට යන්න අමතක වෙනවා. මං හිතුව අවසාන මොහොතේ කෙලිය තාප්පේ තමයි කියන්නේ. එළිය නෑ. ඉතින් ගයිස් මේ ගේම් එක ඉවරයි. ඉතින් ඔන්න ඔච්චරයි තියෙන්නේ ගේම් එකේ. පුංචි ගේම් එකක් ඉතින් ඔයගොල්ලෝ අරන් ප්ලේ කරලා බලන්න ඉතින් ආසිති. අද වීඩියෝ එක හොඳයි කියලා හිතන අනිවාර්යෙන් subscribe කරලා like පාරක දාලා ඔයගොල්ලෝ කැමති ගේම් තියෙනවනේ ඒවත් comment එකේ දාන්න. මම ඒවත් ඒ ගේමුත් එන්නම් අනිවාර්යෙන්ම ගේනවා ඉතින්. එහෙනම් කොල්ලෝ අපි ගියා.